මංගල පහන් සිළුව දල්වන්නට වයඹ පළාත් සභාවේ ගරු සභාපතිතුමනි ආර්.ඩී. විමලදාස මැතිතුමනි අවසරයි වේදිකාවට සම්ප්‍රාප්ත වන්නට මංගල පහන් සිළුව දල්වන්නට. ඒ වගේම තමයි අද අපගේ පුරවරේ මුළු මහත් කාන්තා බලකායම නියෝජනය කරන අපේ නායිකාව ෘදිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමිය කුමාරී විමලදාස මැතිණියනි ඔබතුමියත් පැමිණ සිටිනම් ආරාධනය කරනවා මේ ස්ථානයට සම්ප්‍රාප්ත වන්නට කියලා. ඒ වගේම තමයි රම්බඩගල්ල පොලිස් ස්ථානයේ ස්ථානපතිතුමනි ඔබතුමා පැමිණ සිටිනම් ඔබතුමාණත් අපි බොහොමත් ගෞරවණ ලෙස ආරාධනය කරනවා මේ මංගල පහන් සිළුව දල්වන්නට මේ වේදිකාවට පැමිණෙන්නට කියලා. එහෙම නොමැතිනම් ඒ නියෝජනය කරන්නට අපි නිලධාරී මහතෙකුට ආරාධනා කරනවා මේ ස්ථානට එන්නට කියලා. ඒ වගේම තමයි රයන් සමුව ව්‍යාපාරේ සභාපතිතුමනි SWBK ගුණසේකර මැතිතුමනි ඔබතුමාණත් අපි බොහොමත් ගෞරවණීය ලෙස ආරාධනය කරනවා මේ ස්ථාන සම්ප්‍රාප්ත වන්නට කියලා. ඒ වගේම තමයි BG සුමිත් විජේසිරි මෙතුමාට අපි ආරාධනය කරනවා මේ ස්ථානට එන්නට කියලා. ඒ වගේම තමයි මේ මංගල පහන් සිළුව අතරට අපේ ආරාධනය කර සිටියා විශේෂයෙන්ම මේ සෑම දෙයක්ම නියෝජනය කරන්නට සිංහ මිතුරු සමාජයේ අපේ තරුණ හයිය ජවය ඒ අපූර්වතම හිතවතුන් ඒ සෑම දෙනාම නියෝජනය කරන්නට ඒ සංවිධානයේ සභාපතිතුමාටත් අපි ආරාධනය කරනවා. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරී ආර්.ඩී. කරුණාරත්න මැතිතුමනි ඔබතුමාටත් අපි ආරාධනය කරනවා මේ ස්ථානට එන්නට කියලා. ඒ වගේම තමයි මෑත කාලයේදී දින කීපයකදී උඩදී කොරියා රටේ සිට ශ්‍රී ලංකාවට සැපෙමිනු ඔබගේ ආදරණීය හිතවතා මිත්‍රයා තවමත් තරුණයේ හිරිමල් වයසේ පසුන ගයන් හේමන්ත ඔබටත් අපි ආරාධනය කරනවා වේදිකාවට සම්ප්‍රාප්ත වන්නට කියලා. ඒ වගේම තමයි මේ සෑම දෙයකින්ම සම්බන්ධීකරණය ඔහු සමග හිටිය තවමත් කොරියාවේම සේවය කරන මේ වෙන විටත් අන්තර්ජාලය හරහා අප සමග එකතු වන ලබදී හිතවතා උපාලි රාජ පක්ෂ මෙතුමා වෙනුවෙන් මම දන්නේ එතුමා මෑණියන් දයාබර විරිඳ මේ ස්ථානට සම්ප්‍රාප්ත වෙලා තිබෙනවා. ඉතින් ඒ නියෝජනය කරන්නටත් මේ ස්ථානෙට සම්ප්‍රාප්ත වන්නට අපි ආරාධනය කරනවා. එසේනම් ප්‍රිය දයාබර හිතවතුනි ආරාධනය කරනවා ගෞරවණීය ලෙස සිළුම ආරාධනා නමුත්තන්ට එන්නට කියලා මේ වේදිකාවට පැමිණ මංගල පහන් සිළුව ඔබතුමාන් තමන්ලාන්සලාගේ පුණ්‍යවන්ත දෑතින් දල්වන්නට. ඒ වගේම තමයි අපි ආරාධනය කරනවා අල් හසීන් විදේශ රැකියා ආයතනයේ අධිපතිතුමනි ඔබතුමා පැමිණ සිටිනවා. ඔබතුමාටත් අපි මේ ස්ථානට පැමිණෙන්නට ආරාධනය කරනවා මේ මංගල පහන් සිළුව දල්වන්නට. අපේ අභිමානය හිත පුරාවට කියන්නට පුළුවන් වයඹ පළාත් සභාවේ ගරු සභාපතිතුමා ආර්.ඩී. විමලදාස මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දුරංගල දාසන සංවිධායකතුමා මංගල පහන් සිළුව දල්වුවා. ඒ වගේම තමයි අපේ කොරියා රටේ තවමත් රාජකාරී කටයුතු කරන උපාලි හිත මිත්‍රයාගේ ආදරණීය මෑණියන් බිරිඳ මංගල පහන් සිළුව දල්වනවා. පුංචි පුතුරන් සමග රම්බඩගල්ල පොලිස් ස්ථානයේ නියෝජනය කරන්නට උපපොලිස් පරීක්ෂක බණ්ඩාර මැතිතුමා පහන් සිළුව දල්වුවා. ගයන් හේමන්ත ඒ වගේම සුමිත් මැතිතුමා අල් හසීන් විදේශ රැකියා ආයතනයේ අධිපතිතුමා පෙළ ගැසෙනවා. අද තාරුණ්‍යයේ මේ කටයුත්ත සාර්ථක කරගන්නට තමන්ගේ දායකත්වය ලබා දෙන වග
සංගීත කණ්ඩායමේ අපේ නායකයා හිත මිත්‍රයා මනෝ ඉන්නකෝ යත් මංගල පහන් සිල්ව දල්වන්න අපේ සමග එකතු වන්නට කියලා අපි ආරාධනය කරනවා. ඒ වගේම තමයි සිංහ මිතුරු සමිතියේ සංවිධානයේ අපේ සභාපතිතුමාට අපි ආරාධනය කරනවා මංගල පහන් සිල්ව දල්වන්නට. තාරුණ්‍ය ශක්තිය ජවය බලතේ ප්‍රදේශයේ මොනවට පැහැදිලි කරන අභිමානවත් අවස්ථාවක් තමයි වෙන මෛත්‍රී තමන්ගේ දායකත්වය ලබා දෙන මංගල පහන් සිල්ව දල්වන්නේ.